දැන් පුතේ බලමු ගණන් ටික ඉක්මනට. දැන් 2019 ගාන බලමු පුතේ ඉක්මනට මොකක්ද තියෙන්නේ කියලා. පුතේ බලගන්න. 2019 පාස් පේපර්ස් ගාන ගෝලඩුන් ගාන පුතේ දැන් හැම දරුවටම හදන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් පාඩම කරා සිද්ධාන්තය ඔක්කොම පැහැදිලිව කියා දුන්නා. ඇප්ලයි කරන නීති පවා කිව්වා. ඉතින් අනිවාර්යෙන් පුතේ ඕනම උඹලා මොන මට්ටමේ හිටියත් කලින් අවුරුද්ද උඹලට ගණන් හදන්න බැරි මේවා බැරි වුණත් දැන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. කාටවත් පුතේ හදන්න නැතුව ඉන්නේ නැහැ. අනිවාර්යෙන් හදන්න යම් කිසි ප්‍රමාණයක් හරි අනිවාර්යෙන් හදන්න පුළුවන් පන්තියේ විල පිළිවෙලට වැඩේ කරගෙන ගියා නම්. ඉතින් බලන්න ගාන. දැන් මම 2019 පුතේ ගානේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ගාන තියෙන්නේ එක එක ස්කන්ධ එමු A B C දැන් අංශ තුනක් ගැන කියන්නේ. A B C අංශ තුනක් පිළිවෙලින් සුමඩ තිරස් මේසයක් වෙන සර් රේඛාවක තබා ඇත. A අංශුවට U වේගයක් දෙනු ලබන්නේ A B අංශුව සමග සරල ලෙස ගැටෙන පරිදිය. A අංශුව සමග ගැටුණු පසු B අංශුව චලිත වී C අංශුව සමග සරලව ගැටේ. A B ගැටෙනවලු B ගිහිල්ලා C සමග ගැටෙනවලු. A හා B ප්‍රත්‍යාගතික සංගුණක E වේලු. පළමු ගැටුමෙන් පසු B ප්‍රවේගය සොයන්න. B හා C අතර ප්‍රත්‍යාගතික සංගුණක E වේ. B සමග ගැටුමෙන් පසු C වල ප්‍රවේගය ලියා දක්වන්න. නිකන් ප්‍රවේග ටිකක් අහලා තියෙන්නේ. නේද පුතේ? දැන් බලා ගන්න ගාන හදන විදිය. පුතේ මම ඉස්සෙල්ලාම මේක අඳින්නම් තියෙන විදිය කොහොමද කියලා. A B C කියලා ගෝල තුනක් තියෙනවා. ඒ හැම එකකගෙම ස්කන්ධය මේක දැන් ලේසි. ස්කන්ධය M. පුතේ අපිට කියන්නේ A කියන එකට දෙනවලු U කියලා ප්‍රවේගයක්. ඊට පස්සේ පුතේ Aට U ප්‍රවේගයක් දුන්නාම A ගිහිල්ලා B එක්ක ගැටෙනවා. පුතේ එහෙනම් බලන්න මේ තියෙන්නේ AB ගේ ගැටුම ස්කන්ධය M මෙන්න A කියන එක්කෙනා මෙයාගේ ස්කන්ධය M මෙන්න B කියන එක්කෙනා ගිහිල්ලා පුතේ ගැටෙනවා. ගැටුමෙන් පස්සේ AB ගේ ප්‍රවේග මෙයාගේ ස්කන්ධයත් M මෙයාගේ ස්කන්ධයත් M මෙයා A මෙයා B මෙයාගේ ප්‍රවේගය V1 කියලා ගත්තොත් මෙයාගේ ප්‍රවේගය V2 නේ. දැන් පුතේ මට බැරිද V1 V2 ලේසියෙන්ම හොයන්න? අපි ඕනම ගෝල ගැටුම් සම්බන්ධ ගානක ප්‍රවේග හොයන්න භාවිතා කරන තීරි තියෙන දෙකයි. මොකක්ද තීරි දෙක වෙන්නේ? I සමාන ඩෙල්ටා M දානවා පද්ධති සලකලා අනික ඩුඩන්ගේ පරීක්ෂණාත්මක නියමය ඇප්ලයි කරනවානේ. එහෙනම් මෙයාගේ මන් දාන්නම් පුතේ ඉස්සෙල්ලාම පද්ධතිය සලකලා මොකද්ද I සමානයි ඩෙල්ටා MV කියන එක. මේ දිශාවට පුතේ පද්ධතියේ ආවේගයේ බිඳුවයි. ගම්මිතා වෙනස පෙර පසු ගම්මිතාරින පෙර ගම්මිතාවේ m වතාවක් v1 ධන m වතාවක් v2 ඍණ ගම්මිතාවේ බිඳුවයි ධන u වතාවක් m මේ දැන් m පදයේ කැපෙනවා. මෙයා මෙහෙට ගෙනාවොත් u සමානයි v1 ධන v2. හරි ලේසියිනේ සමීකරණ අංක 1. දැන් දානවා පුතේ නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. හොඳට අහගන්න. දැම්ම පුතේ කෙලවරින් පටන් ගන්න දාන්නේ කොහොමද එහෙනම්? මේ තියෙන්නේ v2 ඍණ v1 සමානයි ඍණ අහගන්න පුතේ e වතාවක්. අපිට e කියලා කිව්වනේ. මෙතන හම්බෙන්නේ බිඳුව ඍණ u එකක් දැන් පුතේ සුළු කරගමුකෝ. දැන් මෙයා සුළු කරගත්තාම එන්නේ v2 ඍණ v1 සමානයි eu කියලා. දැන් පුතේ අපෙන් ගානේ අහලා තියෙන්නේ මොකක්ද? ගැටුමෙන් පළමු ගැටුමෙන් පසු b වල ප්‍රවේගය. AB ගැටුණා පළමු ගැටුමෙන් පස්සේ B වල ප්‍රවේගය කියන්නේ V2 වලගේ හරි ලේසි. මේ දෙන්න එකතු කරගම V1 පදේ කැපෙනවනේ. පුතේ බලන්න හදන විදිය මේ 1 එකතු කරා 2ට එකතු කරපු ගම V1 පදේට V1 පදේ කැපිලා මට මේ දෙන්න එකතු වෙලා ඉන්නේ මොකක්ද 2යි V2 කියලා එනව නේද? පුතේ මේ තියෙන්නේ EU ධන U කියලා නේද? එහෙනම් පුතේ මට බැරිද 2යි v2 සමානයි u පදේ ගත්තාම එන්නේ e ධන 1යි නේද? පුතේ v2 සමාන වෙන්නේ u බෙදීම 2යි. ඔය තියෙන්නේ e ධන 1 කියන එක නේද? මොන v2 උත්තරයක් ගත්තා. පළමු ගැටුමෙන් පස්සේ b වල ප්‍රවේගය හෙව්වා. අමාරු දෙයක්ද? පුතේ අහන්න දැන් හොඳට බලා ගන්න ගානේ මොකක්ද තියෙන්නේ? තව අහලා තියෙන දේ. දැන් කියනවා b හා c අතර ප්‍රත්‍යාගතික සංගුණකයත් e මලුව අහන පුතේ BC ගැටුමෙන් පස්සේ C වල ප්‍රවේගය. දැන් ඉතින් මේ ගාන ටිකක් තියෙන දිගට හැදෙනවනේ. දැන් මේක දැන් උඹලා පුතේ මේක ලොකුවට දෙන්න නැතුණාට පේපර් එක ළමයා ලියනකොට මේ ඉඩේ බම් මේ ඔක්කොම හදන්න එපා නේද? හැබැයි ඕක දීලා තියෙන්නේ පුතේ අහගන්න. ඒ ඉඩේ මේ ඔක්කොම හදන්න නෙමේ. මෙයා B මෙයා C මෙයා B මෙයා C. එතකොට B එන්නේ මොන ප්‍රවේගයෙන්ද? V2 ප්‍රවේගයෙන් C එක ගැටෙනවා. ගැටුවෙන් පස්සේ මේ දෙන්නගේ ප්‍රවේග දෙක මං ගත්තොත් v4යි v5යි කියලා මෙයාටත් කලින් දේ කරන්න බැරිද? පුතේ පුළුවන් ද බැරිද? දැන් මේ කට්ටියම බලාගෙන උති චුට්ටක් මේක.
ඊට පස්සේ කට්ටිය බලා ගන්න. පුතේ බලාගෙන ඉන්න කිව්වම එකපාරක් දෙපාරක්. උඩ පුළුවන් ද හැදුවද නෑනේ. බලා ගන්න මෙබල හැදුවේ අපෝ මේකට නුඩන්ගේ පරීක්ෂණාත්මක නියමයයි මේ ඊට පස්සේ අයිසන් ඩෙල්ටා එම් වී කියන එකයි දාලානේ. හැදුවේ නේද? එහෙම ඕනේ නෑ. ඒකයි මම මේ කියන්නේ. කෙටි ප්‍රශ්නේනේ මම මේක. ඔබට දැන් පේපරේ දුන්න නම් හදන්න කියලා ඉඩ නෑ උඹට හදන්න අවස්ථා දෙකක්. ඉතින් මේ වගේම එකක් නෙමෙයිද මේ තියෙන්නේ. මෙයාගේ U වගේ වැඩ කරේ මෙයාගේ V2 නෙමෙයිද? මෙයාගේ V1 වගේ මෙයාගේ V4 මෙයාගේ V2 වගේ මෙයාගේ V5 තියෙන්නේ. E කියන ගියත් දෙන්නගම සමානයි. එහෙමනේ එක මීනේ අපිට ගන්න කියන්නේ. ඉතින් පුතේ මේ මුකුත් ඕනේ නෑ. ඔයා කලින් මේ වගේම එකක් තියෙද්දි ගැටුමෙන් පස්සේ B ගේ ප්‍රවේගය හෙව්වා. දැන් BC ගැටුමෙන් පස්සේ අපෙන් C ගේ ප්‍රවේගය අහනවා. එහෙනම් නිකම්ම ලියන්නම්ක පුතේ මෙයාගේ මට C ගේ ප්‍රවේගය එකපාර ලියන්න පුළුවන්. මේ බලන්න. C ප්‍රවේගය අර කලින් විදිහට ලියන්නේ. මේ කෙටි ප්‍රශ්නයක් මේක හදාදින්න බෑ අපිට. ඒක පුතේ ලියන්නේ V2 සම්බන්ධ නැහැ. U වගේ වැඩ කරේ V2 කියන එක. V2 බෙදීම දෙවතාවක් E ධන 1යි. ඕකනේ තියෙන්නේ. නෙමෙයි දෙන්නේ. අය සුළු ගන්න කියනම් බං හෙන්න සුළු කිරීමක් කර කර ඉන්නවනේ. විතර මේක සුළු නම් පුතේ අවසාන ප්‍රතිඵලය එන්නේ කීයද? V2 ගිය දන්නවද උ මෙයානේ? ආදේශ කරන්නකො එහෙනම් 1යට 2යි E ධන 1 තියෙනවා. පුතේ V2ට ආදේශ කරගත්තොත් ආයෙ එන්නේ U බෙදීම 2යි E ධන 1ක් නේ. එහෙනම් සුළු නම් පුතේ එන්නේ U බෙදීම 4යි E ධන 1 කියන එක්කෙනාගේ වර්ගය නේද? මට උත්තරේ බව පෙන්වීම පුතේ කරන්න තියෙන්නේ. නැද්ද? C වල ප්‍රවේගය ලියා දක්වන්න ඔච්චරයි. ලියා දක්වන්න කියලා තියෙන්නේ. ලකුණු හැමෙන් ලියන එකට අන්තිම උත්තරේ විතරයි මේකේ ලකුණු හම්බෙන්නේ. එහෙනම් පුතේ මේකේ ලකුණු දෙන පොයින්ට් මොනවද? දැන් බලන්න මේ I සමාන L දෙම්මේ දැම්මට ලකුණු 5යි. එක්ක පෙර ගම්මෙතා පසු ගම්මෙතා සමාන කරත් ලේ ලකුණු 5 හම්බෙන්නේ නැහැ. කැමති ක්‍රමයක් හරිද? ඔගේ පරීක්ෂණාත්මක නියමයට ලකුණු 5යි. මෙයාගේ සුළු කිරීමට පුතේ මෙතන සුළු කිරීම උත්තරේ ගත්තට ලකුණු 5යි. මේ එකපාර ලිව්වට මේ විදිහට ලකුණු 5යි සුළු කරලා උත්තරේ ගත්තට අවසාන ලකුණු පොඩි පොඩි වෙනස්කම් තියෙන පුළුවන් පුතේ. මාර විදිහට සාමාන්‍ය ලකුණු 5 පොයින්ට් ටික දෙන්නේ. හරිද? මුද ආගන්න. ඒතර මෙයාගේ සමස්ත ලකුණු කීයකන 25ක් හම්බ වෙනා බලන්න මේ ලකුණු 25 හම්බුණාද? ඔයගොල්ලෝ පුතේ ආපහු මේ ගාන හැදුවනම් ඒ හදපු එකටයි උත්තරේට තමයි ලකුණු 5 පහ දීලා තියෙන්නේ. එහෙම ඕනේ නෑ කරන්න. පේපර් එක ඇතුළේ එහෙම කරන්න බෑ. ඒ දිගට ඉඩ ප්‍රමාණය ඇතුළේ. ඔයාලා ළමයි වෙලාමදි වුණා කියන්නේ ඔන්න ඕකයි හේතුව. ගාන ලේසි ක්‍රම තියෙනවා. හැබැයි උඹලා එන්න දිග ක්‍රම වලින් තමයි ගාන හදන්න ගන්න. පැහැදිලි නේ පුතේ මේක? අපි ඒකම ටක් ගාලා 2020 පේපරේ ගානත් පුතේ බලමු. 20යි 20. හරි. පුතේ 20 පේපරේ ගාන බලන්න මොකක්ද තියෙන්නේ කියලා. මට කියනවා එක එකේ ස්කන්ධේ M A හා B අංශු දෙකක් බලා ගන්න. ස්කන්ධ දෙක M ලු අංශු දෙකක් ප්‍රතිවිරුද්ධ සුමන තිරස් ගෙවපු මත එකම සරලරේඛාවේ එහෙත් ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වෙමින් සරල ලෙස ගැටේ. ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වෙමින් සරල ලෙස ගැටේ කියලා කියනවා. ඒ කියන්නේ මෙයාගේ ප්‍රවේගය u මෙයාගේ ප්‍රවේගය පුතේ ලැම්ඩා u කියන එක කෙනා. මෙයා A මෙයා B. හරිනේ පුතේ. A හා B අතර ප්‍රත්‍යාගතික සංගුණකයේ භාගයලු. E B අතර පුතේ ප්‍රත්‍යාගතික සංගුණකයේ මට කියනවා භාගයයි කියලා. ලැම්ඩා වල මේ E වලගේ පුතේ එන්නේ 1යට 2යිලු. දැන් පුතේ බලන්න හොඳට මේක. දැන් මේ ගානේ ලකුණු 25 25 තියෙනා ඉන්නවද? කොහොම උත්තර ලකුණු ආවද මේකේ? හරිද? කට්ටියට වෙලා තියෙනවද? දුවලා ටික. හරි. පිටිපස්ස දුව. හරිද? මේ තුන් දෙනා ආවා. හැම මේ පොයින්ට් ලියනනේ හරියට. හරි නේද? දැන් කාටවත් ලකුණු වල නැහැ පුතේ. පේපරේ ගානක් දුන්නා තනියම හදන්නේ නැහැ. දැන් පන්තියේ කරලා වැඩ ටික අපි දැන් එදා ගණිත අභ්‍යුහනේ පාඩම් වගේම ඔබට මේ පාඩමත් ඉවර කරලා දෙන්න සුපිරියටම අයි කාටවත් බැරි වෙන්න බෑ පාස් පේපර්ස් ගණන් තනියම හදන්න පුළුවන් වෙලාව දෙන්නේ ඒකයි හරිද අපි අමාරු ගණන් හදමු තව ටිකක් ලබන සතියේ කියන්නේ පාස් පේපර්ස් මට්ටමට හදලා ඉවරයි ඔයාලගේ හරිද අමතරව පොඩ්ඩක් වැඩිපුර තව හදනවා මේකෙන් පස්සේ මට කියනවා A හා B ප්‍රවේග ගැටුමෙන් මොහොතකට පෙර ප්‍රවේග දෙක දීලා A හා B අතර ප්‍රත්‍යක්ෂ සංගුණකේ භාග්‍ය වේ ගැටුමකට මොහොතකට පසු ප්‍රවේගයේ සොයා දැන් මේ බලන්න මේ ඒ ගැටුමකට මොහොතකට පසු ඒ වල ප්‍රවේගයේ සොයා ලැම්ඩා වලගේ මේම නම් ලැම්ඩා විශාලයි 1ට 3 නම් ඒහි චලිත දිශාව ප්‍රතිවිරුද්ධ බව. එතන ලස්සන තන්දිරයක් තියෙනවා මම පැහැදිලි කරලා දෙන්නම් ඒක. බලමු මොකක්ද තියෙන්නේ කියලා මේ. පුතේ දැන් බලන්න මේ ගැටුමෙන් පස්සේ මට ප්‍රවේග ඕනේ. කාගේද? දෙන්නගෙන් ප්‍රවේග ඕනේ. මට ඕනේ ගැටුමෙන් පස්සේ ඒ වල ප්‍රවේගය විතරයි.
හරි. මෙයාගේ ප්‍රවේගය මං ගත්ත u කියලා මේකේ ප්‍රවේගය ගත්ත පුතේ මම v1 කියලා මෙයාගේ ප්‍රවේගය v2. මෙන්න a මෙන්න b. හරි. දැන් මොකද කරන්නේ? දැන් හදමු ගාන. පුතේ බලා ගන්න. කතා නවත්තන්න. ගණන් හදද්දි කතා කරන්නේ නැහැ කවුරුවත්. ගණන් හදද්දි පුතේ කවුරුත් කතා කරන්නේ නැහැ. අහගෙන ඉන්න ඕනේ. පාස් පෙස් හදලා තමන් තනියම හදන්න ඕනේ. ලකුණු උතර 25 25 ගත්තත් තේරුමක් නැහැ. පොඩි හරි දෙයක් තේරෙන්නේ නැතනක් එහා පැත්තේ නෑ ඇහුවනම්. එහෙම වැඩක් නැහැ නේ. සොලු කිරීමක්වත් අහන්න බෑ. පේපර් එකේදී එහෙම කරන්න බෑනේ. පේපර් එකේ ගානක් හදනවා වගේ හදන්න ඕනේ. හරිනේ පුතේ. බලන්න දැන් මේකේ මම දානවා පද්ධතිය සලකලා. පද්ධතිය සලකලා දානවා i සමානයි ඩෙල්ටා mv කියන එක. මේ දිශාවට. පුතේ බලමු එන i බිඳුවයි. ඩෙල්ටා mv කියන්නේ ගම්මිතාව වෙනස. පසු ගම්මිතාරින පෙර ගම්මිතාවේ. m වතාවක් v1 දන m වතාවක් v2 ඍණ පෙර ගම්මිතාවේ. m වතාවක් u ඍණ මේක අනිත් පැත්තනේ පුතේ දැන් තියෙන්නේ. ඒතර ගම්මිතාව ඍණ වෙනවා. මොකද ඔය දෛශික. m හැම එකගේ m පදේ කපන්න පුළුවන්. u අපි දන්න එකක් මේ දෙන්නම ගෙවු මෙහෙට. ඒතර u ඍණ ලැම්ඩා u තමයි සමාන වෙන්නේ v1 දන v2. ඔන්න සමීකරණ අංක 1යි. හරිනේ. දැන් දානවා පුතේ මොකද්ද අපි? නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියම කෙරෙන් පටන් ගන්න. v2 ඍණ v1 සමානයි ඍණ e වලාගේ භාගයයි මේ අනිත් පැත්ත ඇරුවම ඍණ ලැම්ඩා u ඍණ u එකක්. සුළු කරගමු පුතේ. මේ තියෙන්නේ v2 ඍණ v1 සමානයි ඍණ ගත්තොත් එළියට ධන වෙනවා. ඒතර ධන එකයට දෙවතාවක් ධන වුණනම් u ගත්ත හැකි මට එළියට නේද? u ගත්තොත් මේ දෙන්න ඍණ u ගත්තොත් එළියට ඍණයි ධන වෙලා u බෙදීම 2යි ලැම්ඩා ධන එකක් එන්නේ. සමීකරණ අංක 2. අපෙන් අහන්නේ ගැටුමෙන් පස්සේ පුතේ මට ඕනේ ඒවල ප්‍රවේගය. ඒ කියන්නේ මට ඕනේ කාවද? v1 ට උත්තරය. පුතේ v1 ට උත්තරයක් ගන්න මං එහෙනම් මොකද කරන්න ඕනේ? මෙයාගේ v2 කියන පදේ අයින් කරන්න ඕනේ. පුතේ v2 පදේ අයින් කරන්නේ කොහමද? ඉතින් අඩු කරමුකෝ පුතේ මේ පළවෙනි සමීකරණයෙන් පුතේ අඩු කරන්නම් දෙවෙනි සමීකරණේ. අවුල නැහැනේ. අඩු කරාම පුතේ ඔන්නේ v1 මේව ලියන්න ඕනේ නැහැ. v2 අඩු කරගත්තා. මේ තියෙන්නේ v2 ඍණ v1 එක. සමාන වෙනවා. පළවෙනි සමීකරණේ තිබ්බේ u ධන ඍණ ලැම්ඩා u අඩු කරනවා. දෙවෙනි සමීකරණේ පුතේ තියෙන්න ඕන නම් ඔකේ තිබ්බේ u බෙදීම දෙවතාවක් ලැම්ඩා ධන 1 අඩු වෙද්දි මෙයාට මෙයා කැපෙනවා. සුළු වුණාම 2යි v1 මේ තියෙන්නේ u ඍණ ලැම්ඩා u ඍණ ලැම්ඩා u බෙදීම 2 ඍණ u බෙදීම 2යි. පොදු හරයක් ගමුනේ. පුතේ පොදු හරය ගත්තාම 2යි v1 මම පොදු හරය 2 කියලා ගත්තොත් වැඩි කරගත්ත දෙකෙන් 2යි u ඍණ 2යි ලැම්ඩා u ඍණ ලැම්ඩා u ඍණ u සුළු නම් පුතේ ඔන්න 2න් බෙදුවාම ඕන්නම් එනවා v1 සමානයි හරය දැන් තියෙන්නේ 4. සුළු වෙද්දි පුතේ මේ දෙන්න සුළු වෙලා එනවා u පදයක් මේ දෙන්න සුළු වෙලා ඍණ 3යි ලැම්ඩා u කියලා එන්නේ. එහෙනම් v1 ට උත්තරයක් එනවා u බෙදීම 4 ගත්තොත් 1 ඍණ 3යි ලැම්ඩා කියලා එන්නේ. දැන් පුතේ මෙහෙම නේ තියෙන්නේ. පැහැදිලිද? පුතේ අපි ගත්තේ a ගේ ප්‍රවේගය කලින් තිබ්බ දිශාවටම තමයි තියෙනවා කියලා සැලකුවා අපි. මට ගානේ කියන්නේ නම් කියලා කියනවා. මොකද්ද නම් කියලා කියන්නේ පුතේ? ලැම්ඩා වලගේ 1ට 3ට වඩා විශාල නම් ඒ වල චලිත දිශාව ප්‍රතිවිරුද්ධ බව. එහෙනම් පුතේ මම පෙන්වන්න ඕන දේ මොකද්ද? මේකෙන් පෙන්වන්න ඕනේ මෙයා භාවිතා කරලා ලැම්ඩා කියනගේ විශාලයි 1ට 3 නම් කියලා තියෙන හින්දා මෙයා භාවිතා කරලා පෙන්වන්නේ මෙයාගේ උත්තරේ මොකක් වෙනවා කියලාද? ඍණ වෙනවා කියලා. මෙයා ඍණ කියලා අරගෙන මේ උත්තරේ වෙන ලකුණු හම්බෙනවද? මෙයා ඍණ කියලා අරගෙන මේ උත්තර වෙන ලකුණු හම්බෙනවද? නෑ. නැත්තේ මෙන්න මේ නම් කියලා වචනේ තිබ්බේ හින්දා. නම් කියලා තිබ්බොත් ගාන දුවන්න පුළුවන් එක පැත්තකට විතරයි. මෙයා භාවිතා කරලා මෙයා ප්‍රතිවිරුද්ධයි කියලා පෙන්වන්න ඕනේ. ඒක පෙන්වන්නේ කොහොමද? දැන් හරි මෙයා නම් බලමු. මෙතන තියෙනවා පුතේ 1 ඍණ 3යි ලැම්ඩා පදයක්. කියන්නේ මං මෙයාව මෙයාගෙන් හදන්න යන්නේ. පුතේ එහෙනම් දෙපැත්තම 3න් වැඩි කරා කියලා ගැල්ලුවක් එනවද? නෑනේ. ධනා කියන්නේ මාස්මනතර ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ. එහෙනම් මට ඕනේ මේ වගේ පදයක් හදන්න දාගන්න එහා පැත්තට. එහෙනම් බිඳුවට කුඩයි කියලා හම්බෙන 1 ඍණ 3යි ලැම්ඩා. දැන් දෙපැත්තම ඕන u බෙදීම 4ෙන් වැඩි කරන්න බැරිද? u කියන ධන උත්තරයක් 4 කියන ධන උත්තරයක්. අසමානතරතර ගැටලුවක් වෙනවද? නෑනේ. මම මෙතන ලියන්න නේද මේ බිඳුවෙන් වැඩි කරලා වැඩක් නෑ. බිඳුවමයි කුඩයි ඔන්න u බෙදීම 4 1 ඍණ 3යි ලැම්ඩා. පුතේ ඒ කියන්නේ බිඳුවට වඩා කුඩයි කියනවා v1. එම නිසා මට මොකද්ද කියන්න පුළුවන්? ඒහි ප්‍රවේගය ප්‍රතිවිරුද්ධ වේ. විරුද්ධ දිශාවට වේ. විරුද්ධ දිශාවට වේ
තේරුණාද නැද්ද? පුතේ පැහැදිලිද? ඒතර මේකේ ලකුණු දෙන මේ අමාරු නෑනේ බං මේ නම් කියලා හින්දා අපි එක පැත්තකට ගාන ගියේ. දැන් ළමෙකුට හිතෙන්න පුළුවන් මේ සමහර දරුවෝ මගේ කියන්නේ පුතේ පේපර් එකේ ලකුණු දෙන්නේ අර කලින් වගේම තමයි. මෙයාට ලකුණු 5යි. මෙයාට ලකුණු 5යි. ප්‍රවේගය හෙව්වට මෙතන අපිට මේ සුළු කිරීමනේ සුළු කිරීමෙන් ලකුණු 5ක් දීලා ප්‍රවේගයේ ලකුණු 5ක් දීලා මේකේ ඔන්න මේ තර කියලා දෙන්න තියෙන පුතේ ලකුණු 5 විතරයි. ලකුණු 25 බලන්න ලකුණු 25ක් හම්බුණාද කියලා. තියනවද කියලා. හරිද? ඔය පිරඩී තියෙන්නේ. ඉතින් අර අවසාන කෑල්ල හැදුවේ නැතුළු ලකුණු 20ක් හම්බෙලා ඉවරයි පේපර් එක ඇතුලේ. හරිද? උඹලා අර මේකේ මං කියන්නේ පේපර් එකේ බං ඒල් මැක්ස් වල ලකුණු ගන්න. හරිද? මැක්ස් පේපර් එකේ පුතේ ලකුණු ගන්න. උඹලා දක්ෂ වෙලා හරියන්නේ නැහැ කපටි වෙන්න ඕනේ. මේ අවුරුද්දත් එක පේන්න දැන්. හරිනේ? මොකද කපටි වෙන්න ඕනේ කියලා කියන්නේ පුතේ මේ කපටි මේ වෙන්න ඕනේ කියලා කියන්නේ පුතේ උඹලා අර සමහර ගණන් තියෙනවා උඹට අන්තිම කෑල්ල බැරි වෙයි උඹලා ගොඩක් කලයක ඉන්න එපා ලකුණු 5ක් හෝ 10ක් උපරිම හම්බෙන්නේ. අයින් කළා දාන්නේ එච්චරයි. තේරුණාද? එකක් ගාලා ගන්න අවුරුදු දෙකක් හරි 21 22 ඉක්මන් කරන්න. විනාඩි 5ක් වගේ දෙනවා තව 6ක් විතර. එද හදනකම ටක් ගාලා ඉක්මන් කරන්න. දැන් මේකේ ලකුණු දාගෙන ඔක්කොම බලන්න ලකුණු දාලා තියෙන කියලා කට්ටිය ඈ. හරිද? ගාන හදලා ලකුණු දාලා තියෙන කියලා ඉතින් මම බලනවා.
හරි. වෙලා වැටි ඈ. දැන් පුතේ බලමු ඉක්මනට ටක් ගාලා 21 22 ගණන් දෙක. දැන් මේවා හරිනේ. පුතේ ඉවර දරුවෝ දිගටම ගණන් ටික හදාගෙන යන ඉතුරු ගණන් ටිකත් එක්කලම. ඒ කියන්නේ මේ 19ට කලින් ගණන් ටික 18 17 ගණන් ටික. හරි. පුතේ බලන්න මේක ටක් ගාලා මේ 20යි 21. දැන් බලමු මේකත් අර වගේම ගානක් නේද? දැන් මේ වල පුතේ අර එකම ටයිප් එක යන්නේ. ඇප්ලයිඩ් පේපර් එකේ පළවෙනි ගාන මේක හම්බෙන්නේ. මට කියනවා ස්කන්ධ MO P අංශුවක් හා ස්කන්ධ දෙකයි MO. අහගන්න ඕනේ Q අංශුවක් සුමට තිරස් මේසයක් මත එකම සරල රේඛාවක් දිගේ පිළිවෙලින් 4U U වේගවලින් එකිනෙක දෙසර චලනය වෙනලු. කියන්නේ දෙපැත්ත රූප දීලා තියෙන අපිට. P හා Q අතර ප්‍රත්‍යාගතිය සංගුණකයේ 4 බෙදීම් 5 වේ. ගැටුමෙන් පසු PQ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවල ගමන් කරන බව පෙන්වන්න. මේ යම් දුරක් යන ගත වෙන කාලයක් අහලා තියෙනවා. බලමු ඒක හොයන්න කලින් ඉස්සෙල්ලාම පුතේ මේ දෙන්නගේ ප්‍රවේග දෙක කොහෙමුකෝ. මේ තියෙන්නේ ගැටුමට පෙර ස්කන්ධ දෙක. මෙයා M මෙයා 2 M. පුතේ එහෙනම් මෙතන ගැටුමට පසු ස්කන්ධේ M මෙයා 2 M. පුතේ මෙයා P කියන එක්කෙනා මෙයා Q මෙයා P මෙයා Q ප්‍රවේග කොහොමද තියෙන්නේ? මෙයාගේ ප්‍රවේගය 4U. මෙයාගේ ප්‍රවේගය පුතේ U. ගැටුමෙන් පස්සේ අපි ලකුණු කරුවෝ මේ පැත්තට යන්නේ කියලා V1 V2 කියලා. අපිට කියන්නේ පුතේ E වල අගය දීලා තියෙනවනේ. E වල අගය දීලා තියෙන්නේ 4 බෙදීම 5 කියලා නේද? දැන් පුතේ මට කියන්නේ P හා Q එකිනෙක ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය වෙන බව පෙන්වන්නලු. ගැටුමෙන් පස්සේ පුතේ බලමු කොහොමද ගන්න කියලා. මම දානවා මෙයාට ඉස්සෙල්ලාම පද්ධතිය සලකලා මම දාන්නම් පුතේ I සමානයි ඩෙල්ටා MV කියන එක මේ දිශාවට. පද්ධතියට ආවේගයේ බිඳුවයි. ගම්මිතාව වෙනස පෙර පසු ගම්මිතාව ඍණ පෙර ගම්මිතාවේ. m වතාවක් v1 දන 2 m වතාවක් v2 ඍණ මෙයාට ගම්මිතාවේ ඍණ වෙනවා. ඍණ 2 m වතාවක් q මෙයාගේ ධන දිශාව ඒ පැත්තේ හින්දා 4යි u වැඩි කිරීම m කියලා එන්නේ. m පදයේ කපලා ගියානේ. සුළුනහම එන්නේ බිඳුව සමානයි. v1 ධන 2 v2 ඍණ මේ දෙන්න සුළුනහම එන්නේ 2u නේ. එහෙනම් ඍණ 2u වෙන්නේ. එහා පැත්තට ගියාම ඔන්න 2u සමානයි v1 ධන 2 v2. හරි ලේසි මේකේ දැන් ගැටුවෙන් පස්සේ ප්‍රවේගය ලකුණු පහක් අම්මලා ඉවරයි උතට. දැන් දාමු ඊට මේ ආපහු දාන නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමයේ කෙලවරින් පටන් ගත්තේ මතකනේ ගත්ත විදිය v2 ඍණ v1 සමානයි ඍණ e වලගේ 4 බෙදීම 5 මෙයා අනිත් පැත්ත හරවද්දි ඍණ u වෙනවා අඩු කිරීම 4u එකක් එන්නේ. දැන් සුළු කරගමුකෝ පුතේ මේ බලන්නකෝ පොඩි සුළු කිරීම තියෙන්නේ. අහගන්න පුතේ මේ තියෙන්නේ v2 ඍණ v1 සමානයි ඍණ 4 බෙදීම 5යි මේ දෙන්න සුළුනහම එන්නේ කීයද ඍණ 5යි u එකක්. මෙයාට මෙයා කැපෙනවා. පුතේ මේ තියෙන්නේ v2 ඍණ v1 සමානයි ධන 4යි u සමීකරණ අංක 2. දැන් අපිට කියන්නේ ගැටුමෙන් පස්සේ මේ දෙන්නගෙන් ප්‍රවේග අහනවද? ඔව් ප්‍රතිදිශාවට චලිත වෙන බව පෙන්වන්නේ. ඒ කියන්නේ මට v1 හොයන්නත් ඕනේ v2 හොයන්නත් ඕනේ. හරිනේ පුතේ. එහෙනම් සුළු කරද්දි මොකද කරන්නේ? මම එක එකතු කරන්නම්කෝ දෙකට. හරි ලේසි නේද? එකතු වෙද්දි පුතේ v1 කපලා එකපාර උත්තරේ ලියමු ඈ. එකතු වෙද්දි v1ට v1 කැපෙනවා. ඒතර v2 දන 2යි v2 කියන්නේ එකපාර ලියන්න 3යි v2 කෙටි ප්‍රශ්නේ පුතේ. මේ දෙන්න එකතු වුණාම එන්නේ කීයද? 6යි u දෙකෙන් තුනෙන් බෙදුවාම පුතේ එන්නේ v2 සමානයි 2යි u කියලා. උන v2 ට උත්තරයක් ගත්තා. පුතේ v1 හොයන්න බැරිද? පුළුවන්. අපි ආදේශ කරමු දෙකට ඕන්නම් මේ දෙකට ආදේශයෙන් පුතේ v2 වලගේ වෙන්නේ 2u කියලා අපි හෙව්වා ඍණ v1 සමානයි 4u මේ පදේ මෙහෙට දාගන්නකො 2u ඍණ 4u සමානයි v1. ඒතර v1 ට එන්නේ මෙතන ඍණ 2u එකක්. මට ගානේ මුලින්ම පෙන්වන්න තියෙන්නේ මොකද්ද? ගැටුමෙන් පස්සේ ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වෙන බව. ගැටුමෙන් පස්සේ ප්‍රතිවිරුද්ධ දිශාවට චලිත වෙන බව. ඒ කියන්නේ කලින්
M චලිත උනේ ඒ කියන්නේ P චලිත උනේ මේ පැත්තෙන් නම් දැන් මම පෙන්නන P චලිත වෙන ගැටුවෙන් පස්සේ ප්‍රතිවිරුද්ධ පැත්තට කියලා. ඒ කියන්නේ මම ගත් දිශාව නෙමේ V1 ට අනිත් පැත්තට කියලා පෙන්වන්න ඕනේ. ඒක පෙන්වන්නේ කොහොමද? අවුලක් නැහැනේ. මෙයාගේ V1 ගියාගේ ඍණ. එහෙනම් අපි ගත් දිශාවට චලිත අනිත් දිශාවට චලිත වෙන්නේ. තේරෙනවද? පුතේ ඒ වගේම මෙතන මෙයා Q ආවේ මේ පැත්තට ගැටුමෙන් පස්සේ මම ගත්තේ Q අනිත් පැත්තට යනවා කියලා. එයාට අය මොන උත්තරයක්ද? මොකද U දන උත්තරයන්නේ බා. මෙයා ධන එහෙනම් ලියන්න V2 විශාලයි බිඳුව. ආයෙම නිසා ලියන්න පුළුවන් මොකද්ද? ගැටුමෙන් පසු චලිතයේ මක්කන ප්‍රතිවිරුද්ධ දිශාවලට වේ අකුර ලියන්න ඕවේ. ගැටුමෙන් පසු චලිතය ප්‍රතිවිරුද්ධ දිශාවලට වේ. ප්‍රතිවිරුද්ධ අහගන්න දිශාවලට වේ. ගැටුවෙන් පස්සේ පුතේ මොකද වෙන්නේ? චලිතයේ තියෙන ප්‍රතිවිරුද්ධ දිශාවලට. තේරුණාද නැද්ද? පැහැදිලිද ඒක? හරි. දැන් පුතේ අමුතු කතන්දරයක් ගන්න කියනවා. P හා Q එකිනෙකට ඒ දුරකින් පිහිටීමට ගත වන කාලය. පුතේ ගැටේ දුන් දෙන්නේ එක තැනනේ. ගැටුවෙන් පස්සේ මොකද වෙනවා කියන්නේ? ඒ දෙතර ગેප් එක කොච්චරක් වෙනවද කියලා කියනවද? ඒ වෙන්න ඕනි කියලා කියනවා. දැන් පුතේ මට කියන්නකෝ මේක හදන්නේ ලේසි ක්‍රමය මොකද්ද? සාපේක්ෂ ප්‍රවේගය භාවිතන. ඒ කියන්නේ එක වස්තුවක් නිශ්චල කරලා අනිත් වස්තුවේ ප්‍රවේගය හිවුවනම් වැඩේ හරිනේ. දැන් මම මේක මේ පොඩ්ඩක් පැහැදිලි වෙන්න මේ ලියන්නේ. හරිද? පුතේ අපිට වස්තුවේ කොහොමද තිබ්බේ ගැටුවෙන් පස්සේ දෙන්නම ඉන්නේ එකම තැන. මෙන්න P මට ස්කන්ධයක් නෑ මෙන්න Q. දැන් මේ පැත්තට මෙයා යනවා පුතේ මොන ප්‍රවේගයෙන්ද? 2u ප්‍රවේගයෙන්. P යනවා අනිත් පැත්තට පුතේ මොන ප්‍රවේගයෙන්? 2u. ඒතර මේ තියෙන්නේ කාට සාපේක්ෂ ප්‍රවේග දෙකද? මේ තියෙන්නේ කාට සාපේක්ෂ ප්‍රවේග දෙකද? පොළට සාපේක්ෂ. අපිට කියන්නේ මේ දෙක අතර ગેප් එකක් වෙන්න ඕනේ කියලාද කියන්නේ? ඒ වෙන්න ඕනේ. එහෙනම් පුතේ එක වස්තුවක් නිශ්චල කරලා අනිත් වස්තුවේ ප්‍රවේග ගත්තොත් එයාට පේන්නේ මේ දෙන්නේ ඇත්තටම මොකද්ද? එකතුයි බං ප්‍රතිවිරුද්ධ පැත්තට යන්නේ නේද? තේරෙනවද කියන්නේ? යාට පේන්නේ එන්නේ මෙයා ඈත් වෙනවා. හැබැයි ඈත් වෙනවා පේන්නේ 2u වේගෙන් නෙමෙයි 4u වේගෙන් ඈත් වෙනවා පේන්නේ. එහෙම නැත්තම් මේක හදන්න මේ පොළවට සාපේක්ෂව ඔන්න P වල ප්‍රවේගය එන්නේ 2u මේ දිශාවට. පොළවට සාපේක්ෂව ඔන්න Q වල ප්‍රවේගය. ඒක 2u මේ දිශාවට. මට ඕනේ ඔන්න මං ගත්ත කියන්නේ P ට සාපේක්ෂව Q ගේ ප්‍රවේගය. ඒතර P ට පේන්නේ මොකද්ද? එන්නේ මේ ඈත් වෙනවා පේන්නේ. නේද? එහෙනම් පුතේ මට කියන්න මේක මේ මෙච්චර ඕනේ නැහැ ලියන්න කෙටි ප්‍රශ්නයක් ඉදලා මේ පොඩ්ඩක් පැහැදිලි කරන්න යන්නේ. පොළවට සාපේක්ෂව Q වල ප්‍රවේගයේ ධන P ට සාපේක්ෂව පුතේ පොළවේ ප්‍රවේගය. ඒතර පොළවට සාපේක්ෂව Q ගේ ප්‍රවේගය වෙන්නේ 2u මේ පැත්තට. P ට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය පුතේ වෙන්නේ මොකද්ද? මේක අපිට ඍණ කරන්න පුළුවන්ද මේක? දැන් මෙතන හම්බෙන්නේ පුතේ මේ මෙතන අපිට මේ දිශා මාරුනොත් එන්නේ මෙහෙම නේද? අපොත් ධන 2u මයිනේ එන්නේ. මේ ගතිය තේරුණාද? මේ තියෙන්නේ පොළට සාපේක්ෂව P. එහෙනම් පුතේ P ට සාපේක්ෂව පොළ වුණොත් දැන් මේ පොඩ්ඩක් ලියන එකකින්ද මේ තියෙන ඍණ 2u මේ දිශාවටම දාලා. ඒතර ඒකේ ඍණ අයින් කරා පුතේ 2u දාලා දිශා මාරු කරලා. මං කියදේ තේරෙනව නේද මෙතන? මේ තියෙන්නේ පොළට සාපේක්ෂව P ට සාපේක්ෂව පොළවේ ඍණ වෙනවා. ඍණ අයින් කරා දිශා මාරු කරලා. එතන 2u මනේ මෙහෙන උත්තරේ මට හම්බෙන්නේ කීයද? 4u මේ පැත්තට තියෙන්නේ. P ට පේනවා පුතේ P නිශ්චල තිබුණොත් Q 4u වේගයෙන් මේ පැත්තට ගමන් කරනවා. මට ඕන උන්දින අතර ગેප් එකක් වෙන්නද? ඒ වෙන්න. එහෙනම් අපි දානවා පුතේ කාටද? P ට සාපේක්ෂව Q ගේ චලිතයට. දානවා ලියන්න ඕනේ මම පැහැදිලිව ලියන්නම් ඈ. P ට සාපේක්ෂව Q හි චලිතය සඳහා මන් දාන පුතේ සමානයි ut කියලා මේ දිශාවට විස්ථාපනය වෙන්න ඕනේ ඒ ප්‍රවේගය 4u කාලේනේ මට ඕනේ එහෙනම් එන්නේ ඒ බෙදීම 4u සමානයි t කියලා. එහෙනම් ලේසි නේද? ඔච්චර ඕනේ එක වස්තුවක් නිශ්චල කරලා දෙන්න දෙපැත්තට යන්නේ පුතේ එක් වස්තුවකට සාපේක්ෂ අනිත් වස්තුවේ ප්‍රවේග කෙලින් මොකද වෙන්නේ? 4u. ඒක අමුතුවෙන් හදන්න දෙයක් තියෙනවද? නෑ. තේරෙනවද කියන එක? එහෙනම් පුතේ ඔයාලා මේක ලකුණු දෙන විදිය මේකේ තර වගේමයි මේකට දැම්මම ලකුණු 5යි මේක නිව්ටන්ගේ පරීක්ෂණ අඳින ලකුණු 5යි මේකේ ප්‍රවේග ගත්තට මේ දෙකම ගත්තට ලකුණු 5යි මේක ධන මෙයා ඍණ කියලා ප්‍රතිවිරුද්ධයි කියලා කිව්වට ලකුණු 5යි අවසානයේ මේ උත්තරේ ලකුණු 5 මේවා මේ හැදුවට ලකුණු හම්බෙනේව නෙමෙයි ලකුණු 20 බලන්න තමයි ලකුණු 25න් කීයක් තියෙන අඩුමතර ලකුණු 20ක් නම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ඕන දරුවෙකුට නේ පුතේ අද උදේ පාන්තිය පාඩම කරලා උඹලා මේ පාඩම කලින් ඉගෙන තිබ්බත් නැතත් පන්තියට ඇවිල්ලා පිළිවෙල කරන් ගියා නම් පුතේ පුළුවන් වෙන්න ඕනේ ඈ. අපි හිතුවේ 21 නේද පුතේ? 22 ගාන බලන්නකෝ. ඒකත් ওই වගේ නේ චුට්ටා. පුතේ බලා ගන්න. මේකේ 20යි 22 ඒල් පේපර් එකේ ගාන.
පුතේ බලමු ගානේ මොකක්ද තියෙන්නේ. ඒකේ තියෙන්නේ පුතේ ස්කන්ධය වස්තු තුනක් තියෙනවා ඒකේ. ස්කන්ධ M A B C අංශු තුනක් සුමට තිරස් මේසයක් මත සරල රේඛාවක AB එකිනෙකට A දුරින් Aට දිග A වූ සැහැල්ලු විතන තන්තුවකින් යාකර රූපේ දක්වන පෙර තබා ඇත. B අන්ත රූපේ දීලා තියෙනවා. B අංශුව AB දිශාවට ආවේගයක් දෙනු ලබන්නේ මේ ආවේගයක් දුන්නාම මොකද වෙන්නේ ප්‍රවේගය. දැන් මේ ගාන පුතේ නිකන් ළමයි බය කරලා තියෙන්නේ. තන්තුවක් දාලා අන්න ආවේගුත් දෙනවා කියලා බොරුවට. ආවේගයක් දුන්නාම මොකද වෙන්නේ? ආවේගය නෙමුත් කියලා නෑනේ. ආවේගය විශලත්වයක් කරලා දීලා නෑනේ. ප්‍රවේගය දීලා තියෙන්නේ. ආවේගයක් දෙන පොඩි ගැස්සීමක් දුන්නා. පොඩි තට්ටුවක් දුන්නා ඒක ෂණිකව. ආවේගයක් දීලා ආවේගයෙන් මොහොතකට පසු B හි වේගය u වන පරිදිය. සරලව කියන්නේ මෙහෙම තිබිලා පුතේ B ට vu ප්‍රවේගයක් දුන්නා කියලා. කලින් ගණන් වලත් ප්‍රවේගය දුන්නේ ආවේග බලයක් දාලා තමයි කියන්නේ කිව්වේ නෑ. ඉතින් මේ ගණන් පුතේ පොඩ්ඩක් බය කරලා මේ ගානේදී. 22 අවුරුද්ද ගානේදී. මට කියනවා දෙන්නම C සම ගැටුමෙන් මොහොතකට පසු B මොහොතකට පසු ගැටුමෙන් පස්සේ P හි ප්‍රවේගයේ AB දිශාවට මෙන්න මෙයා බව පෙන්වන්න. දැන් අපිට මෙහෙම සිද්ධිය තිබ්බට දැන් හොඳට පුතේ මේව අහගන්න. කම්මැලි වෙන්නේ නැතුව. මෙන්න A හැම එකාගේම ස්කන්ධයෙන් ඔහොම තියෙන්නේ. මෙයා පුතේ A මේ තියෙන්නේ B වෙනම C ඉන්නවා. එයාගේ ස්කන්ධෙත් M. මෙයාට දෙනවලු පුතේ ආවේගයක්. එයාගේතර මෙයාගේ ප්‍රවේගය u වෙනවලු. ඔහොම වුණොත් මොකද වෙන්නේ කියන්නේ? මේ පද්ධතියම u ප්‍රවේගය. මට මේ තන්තුවකින් සම්බන්ධලා තියෙද්දි බං මෙයා u වලින් කියලා මෙයා u වලින් යන්නේ නැතුව තියෙන්න බෑනේ. ඔය සෙට් එකම එන්නේ u ප්‍රවේගය එන්නේ. ගිහිල්ලා හැබැයි කවුරුද ගැටෙන්නේ? B C ගැටෙන්නේ. පුතේ කවුරුද ගැටෙන්නේ? B හා C ගැටෙන්නේ. තේරෙනවද කියන එක? පුතේ නම් මට කියන්න මෙතනදී මං ගන්න එහෙනම් ගැටුම වෙන්නේ B හා C අතර ස්කන්ධයෙන්. පුතේ මට කියමුකෝ මෙන්න B මෙන්න C මෑනා u වේගයෙන් මේ දෙන්න ගැටෙනවා ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. අපෙන් අහන්නේ ගැටුමෙන් පස්සේ කාගේ ප්‍රවේගයේද අහලා තිබ්බේ? අපෙන් අහන්නේ පුතේ ගැටුමෙන් පස්සේ B ප්‍රවේගය කියන්නේ පුතේ V1 උත්තරයක් ගන්න කියලා කියන්නේ. E ඇසුරින්ද තියෙන්නේ? ඔව් ප්‍රත්‍යගතික සංගුණක E කියලා කියනවා. හරි. පුතේ එහෙනම් අපි මොකද කරන්නේ කලින් වගේමයි. මේකත් ලේසි. පුතේ බලන්න පද්ධතිය සලකලා දානවා I සමානයි ඩෙල්ටා MV කියන එක්කෙනාව. මේ දිශාවට ආවේගයේ බිඳුවයි පද්ධතිය ගද්දී. පසුගම්මිතාරින පෙරගම්මිතා. පසුගම්මිතාවය කියන්නේ m වතාවක් v1 ධන m වතාවක් v2 ඍණ පෙරගම්මිතාවය කියන්නේ m වතාවක් q ධන බිඳුව. m ට m පදේ කැපෙනවා. u පදේ ගේන්න මෙහෙට. එහෙනම් u සමාන වෙනවා v1 ධන v2 ට සමීකරණ අංක 1යි. දැන් ඊට පස්සේ පුතේ දානවා මොකද්ද අපි? නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. දැම්මොත් කෙලවරින් පටන් ගන්න. v2 ඍණ v1 සමානයි ඍණ E වතාවක් බිඳුව ඍණ u. පුතේ එහෙනම් මේ තියෙන්නේ v2 ඍණ v1 සමානයි E වතාවක් u සමීකරණ අංක 2. දැන් අපිට ඕනේ ගැටුමෙන් පස්සේ B ගේ ප්‍රවේගයනේ බා. ඒ කියන්නේ මට ඕනේ ගැටුමෙන් පස්සේ කාගේ උත්තරේද? v1 උත්තරයක් ඕනේ. නේද? එහෙනම් v1 උත්තර v2 පදේ අයින් කරමුකෝ. අයින් කරන්නේ. එකෙන් අපි අඩු කරනවා 2. එක සමීකරණ කියන්නේ v1 ධන v2 ගෙන් අඩු කරනවා v2 ඍණ v1 එක. හරිද? එතකොට මට කියන්න මේකේ එක කියන එකාගේ තිබ්බේ u ගෙන් අඩු කරනවා eu පදයක්. සුළු වෙනකොට පුතේ v2 ට v2 පදේ කැපෙනවා 2යි v1 සමානයි u ගත්ත එළියට 1 ඍණ a v1 එන්නේ u බෙදීම 2යි 1 ඍණ e. පුතේ මට බව පෙන්වීමක් නේ තිබ්බේ ගානේ. මට බව පෙන්වීම පුතේ කරන්නේ කොහොමද? හරිද? බව පෙන්වන එක උත්තරේ ගත්තා. දැන් කියනවා මෙම ගැටුමෙන් පසුව A හා B ගැටීමට ගතවන කාලය. මොකක්ද ඒ වෙන්නේ? ගැටුමෙන් පස්සේ AB ගැටෙනවද? ඔව්. ඒ කොහොමද? පුතේ මෙයාට U ප්‍රවේගය තියෙද්දි මං කලින් කිව්වේ මෙයාටත් A ප්‍රවේගෙම තියෙනවා කියලා. හැබැයි BC ගැටුමෙන් පස්සේ මොකද වෙන්නේ? B ගේ ප්‍රවේගය අඩු වෙනවා. හැබැයි A ගේ U ප්‍රවේගය වෙනසක් වෙනවද? නෑ මේ තන්තුවකින් බං සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් ඔය BC වල ගැටුමෙන් පස්සේ සරල දෙයක් තියෙන. ඒ කියන්නේ පුතේ මේ තන්තුව ගැන හිතන්න එපා. ගෝල දෙකක් තියෙනවා. එයා A, මෙයා B. මෙයාගේ ස්කන්ධ M, මෙයාගේ ස්කන්ධයත් M. එතකොට A කියන එක්කෙනා යන්නේ U ප්‍රවේගයෙන්, B කියන එක්කෙනා යන්නේ V1 ප්‍රවේගයෙන්. මුන් දෙන්න අතර ગેප් එක A. ගැටීමට ගතවන කාලය අහන්නේ. එන එක වස්තුවක් නිශ්චල කළා හොන අනිත් වස්තුවේ ප්‍රවේගය මොකද්ද කියලා.
මම කියන්නේ පැහැදිලිද පුතේ? දැන් මේකේ බං එන උත්තරේ මට හම්බ වෙන්නේ ධන උත්තරයනේ. ඒතර B ගැටුමෙන් පස්සේ බං B යන්නේ මේ පැත්තටනේ කොහොමද? දැන් මේ උත්තරේ ධන උත්තරයක් නේ එන්නේ. මට බව පෙන්නන දෙන උත්තරේ හරිනේ. මොකද E වලගේ බිඳුව එක අතර පවතිනා කියන්නේ ධන උත්තරය. ඒතර B යන්නේ මේ දිශාවට කොහොමද? මම කියන්නේ පැහැදිලිද? පුතේ එහෙනම් මම දැන් මොකද කරන්න යන්නේ? Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය හොයලා Aට සාපේක්ෂව B A දුරක් යන ගත වෙන කාලය හෙව්වනම් හරි නේද? මම කියන්නේ පැහැදිලිද? පුතේ A මෙතන ගැටුමෙන් පස්සේ ඇත්තටම U ට වඩා මෙයාගේ ප්‍රවේගය මක් වෙනවද? අඩු වෙනවා. ඒතර A තුල ඉන්න එකාට පේන්නේ මොකද්ද? එයා නිශ්චලව ඉන්නවා මම ගමන් කරන දුර වැඩි මෙයා ගමන් කරන දුර අඩුයි. ඒ කියන්නේ මේ එන්නේ මේ අතර ગેප් එක අඩු වෙනවා. ඒතර ඇත්තට මේට පේන්නේ B තමන් වෙත එනවා වගේ. මම කියන්නේ පැහැදිලිද? සාපේක්ෂ ප්‍රවේගය කොහොම ලස්සන කියා දෙන්නම් දැන්ට ඔලුවට අදසක් තියාගන්න. මොකද හැම තප්පරෙදීම මෙයා මෙහෙට යන දුරට වඩා අඩු දුරක් තමයි මෙයා යන්නේ. ඒතර A ඉන්න එකාට A තුල ඉන්න එකාට පේන්නේ එන්න B තමන් වෙත මක් වෙනවද? විස්ථාපනය එන්න අඩු වෙනවා කියලා. ඒතර හෙට පේන්නේ B තමන් දෙසට ගමන් කරනවා කියලා. ඒතර මේකේ ප්‍රවේගයේ පුතේ නිකන් පැට්‍රිකලි හිතලා Aට සාපේක්ෂව B වල ප්‍රවේගය ෆිසික්ස් වල මුලේ හදනවා. හරියට කරගත්තා නම් යාන්ත්‍රික විද්‍යාව කොටස. අයි ගැටුවෙන් පස්සේ මෙයාලා මේ ප්‍රවේගය අනිවාර්ය අඩුයිනේ. පුතේ නම් මට Aට පේන්නේ කොහොමද? මෙයා හැම මේ ප්‍රවේගයෙන් කියන්නේ මම තප්පරයක් තුල ගමන් කරන විස්ථාපනය. තප්පරයක් තුල මෙයා ගමන් කරන විස්ථාපනයට වඩා අඩු විස්ථාපනයක් තමයි තප්පරයක් තුල මෙයා ගමන් කරන්නේ. තේරුණාද කියන එක? එතකොට Aට පේන්නේ මොකද්ද? එන්න B ලං වෙනවා වගේ නේ පේන්නේ. එහෙනම් Aට පේනවා පුතේ මොන ප්‍රවේගයෙන් එයා එනවද? යූරින V1 ප්‍රවේගයෙන් Taman දෙසට එනවා වගේ පේනවා. කැමති නම් පුතාලා ආස නම් සාපේක්ෂ ප්‍රවේග මූල ධර්ම දාලා හදලා ගන්නත් පුළුවන්. එහෙම කරන්න ඕනේ නෑ බොරුවට. ඔය ලකුණු හම්බ වෙන්නේ මේ ගෝලයටුම් ගන්නට සාපේක්ෂ ප්‍රවේග ගන්න නෙමෙයිනේ පුතේ. මේ ගතිය තේරුණාත් ඔයගොල්ලන්ට? නේද? අපි දැන් පුතේ ප්‍රතිවිරුද්ධ දිශාවට දිශා ප්‍රවේග එකතු වෙනවා. ඔබට ෆිසික්ස් වල නිකන් කියන්නේ ප්‍රතිවිරුද්ධන එකතු වෙනවා. එකම පැත්තට යනකොට අඩු වෙන එක වෙන්නේ. මේ අඩුවීමක් උනේ. මොකාගෙන් මොකාද? දිශාව. ඒක හිතන්න චුට්ටක්. මේ වස්තුව තුල ඉඳන් හිතන්න. ඒතර වැඩේ හරි. ඔය ඇප්ලයිඩ් පාඩම් පුතේ තාම අපි ලොකුවට කරේ නෑනේ. ඒ පාඩම් කරද්දි උඹට ඔය ටික මම රිවිෂන් පන්ති වල ලස්සනට කියලා දෙන්නම්. හරිද? මේක දැන්ට පුතේ මේක හරිනේ. ඒතර V1 ට උත්තරේ අපි දන්නව නේද? ඔව් මේ උත්තරේ එන්නේ. දැන් මට පුතේ ගානේ අහලා තියෙන්නේ මොකක්ද අහලා තියෙන්නේ ගානේ? ඔව් ගැටීම පසු ගැටීමට ගත වෙන කාලය අහලා තියෙන්නේ. ඒතර කාලය දෙන්න වෙන පුතේ මට E ඇසුරින්මයි ඈ. දැන් B වලින් උත්තරය යන්නේ. පුතේ එහෙනම් මට පුළුවන් නේද? දාන්න චලිත සමීකරණ S = UT දාන්නම් මේ දිශාවට. මේ දාන්නේ කාට සාපේක්ෂවද? මේ Aට සාපේක්ෂව B ගේ චලිතය සඳහා. දාන්නනේ. පුතේ ඕනනම් මට මෙතන මේ සුළු කිරීමක් කරගන්නත් පුළුවන්. මෙයා නේද? ඇයි V1 ට උත්තරේ අපි දන්නවනේ. නේ පුතේ? අපිට සුළු කිරීමක් කරගත්තොත් වැඩේ ලස්සනයිනේ. ඒතර U ඍණ V1 කිව්වේ U බෙදීම 2 එක ඍණ E එකක් එන්නේ. එහෙනම් මේක අපි චුට්ටක් දාන්න කලින් සුළු කිරීම කරගමු. පුතේ නම් මෙයා සුළු කරාම එන්නේ මෙයාගේ අර එකනේ පොදු හරේ පුතේ දෙක කරගන්න හරය ලවය දෙකම දෙකෙන් වැඩි කරගත්තොත් මට පුළුවන් පුතේ එළියට ගන්න මේක U බෙදීම 2ක්. උඩ තියෙන්නේ 2 ඍණ ආපහු එක ඍණ E එකක්. සුළු කරගත්තාම එන්නේ කීයද? U බෙදීම 2යි දෙකෙන් එකක් අඩු වුණාම 1යි ධනයි ධනයි මෙහෙම එකක් එනනේ. එහෙනම් දැන් දාන්න S = UT මේ දිශාවට කාට සාපේක්ෂවද? Aට සාපේක්ෂව B ගේ චලිතයට. හරි ලේසි. දැම්මොත් පුතේ විස්ථාපනය වෙන්නේ Aමයි ඈ. ප්‍රවේගය වෙන්නේ U බෙදීම දෙවතාවක් එක ධන E. එක ධන E කාලය මං ගත්තේ T කියලා සුළු කරගත්තොත් 2යි A බෙදුවා U වතාවක් එක ධන E වලින් සමානයි T. තේරුණාද නැද්ද පුතේ? පැහැදිලිද? ඒතර මේක මේ චුට්ටක් මෙයා හිතන්නේ. දැන් බලන්නකො 19 මේ 20 ගණන් දෙක දෙයක් නෑ. 21 22 ගණන් දෙක දුර සම්බන්ධ කරලා ප්‍රවේගය සම්බන්ධ කරා. ළඟ දැන් සමහර දරුවෝ පුතේ පේපර් එකට යනකොට ගිය අවුරුද්දේ පේපර් එකේ ළඟ අවුරුදු වල පේපර් ලියන්නේ නෑනේ. ඒක අවුරුද්දේ ගිය අවුරුද්ද ආපු එක මෙන්න නැති වෙයි කියලා ඉතින්. මේ ළඟ අවුරුද්ද දෙක බලන්න හැමදාම ආවේ එකම જાතිය ගණන්නේ ආවේ. අවුරුදු දෙකෙන් දෙක. බලන්න ඊට පස්සේ ඊළඟ ගණන් හැදෙත් තේරෙයි ඕගොල්ලන්ට. 23 24ත් ඒ වගේමයි. දැන් මේ ගණන් දෙක හරි පුතේ හදන්න ටක් ගාලා. මේකේ ලකුණු දෙන්න පොයින්ට් ටිකම කිව්වේ නෑනේ. මෙයාගේ ලකුණු දෙන්නෙත් පුතේ අර වගේමයි. මෙයාලා ලකුණු 5යි. මගේ පරීක්ෂණාත්මක නෙමෙයි ලකුණු 5යි. V1 හෙව්වර ලකුණු 5යි. මෙයාගේ ප්‍රවේගය ගත්තර ලකුණු 5යි. මේ අවසාන උත්තරේ ලකුණු 5යි. සමස්ත ලකුණු කීයක් තියෙනවද? 25ක් තියෙනවා.
දාගන්න උතේ. බලකුණු තියනවාද කියලා ඕකේ. ළමයිට සාපේක්ෂ ප්‍රයෝගයෙන් පොඩි අදහසක් නැත්තම් අර ඔයාලට අර දැනුම නැතුව ඇති ඈ. පුතේ මුලින් ඉඳන් පෙන්න අරක ඉඳලම. මුල්ලේ ඉඳලා පෙන්න 21 ඉඳලා. විනාඩි 5ක් දෙනවා 23 24 ගණන් දෙක හදන්න ඕනේ. වැඩි 5ක් දෙනෙම 23 24 ගණන් දෙක හදන්න. ඉතින් ගණන් ටික පුතේ ඊට පස්සේ ගෙදරදී හදන්න ඕනේ ඔයගොල්ලෝ. ඊටු පාස් පේපර්ස් ටික අපි ලබන සතියේ මේ කරපු පාඩම් දෙකේ තව ගණන් ටිකක් වෙනස් කරන ටිකක් පන්ති ඇතුලේ සාකච්ඡා කරනවා. ඔබට බය නැතුව ඕනෑම පාස් පේපර්ස් මේ පරණවදුල හදන්න. ඕනෑම පාස් පේපර්ස් ගාන ගණිත අභිහුණිය ගාන සහ ගොලඩුම් ගාන ඔබලා ගියාලුන් කලින් අවුරුද්දක කරලා තිබුණා නැතත් දැන් කරලා ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් තේරෙනවා කරන්නේ. බැරි නෑ Taman තනියම ගණන් හදලා ඇති. උත්තරෙන්නේ නැති. අවසාන කැලේ සමහර ගණන් වල බැරුවෙන්නේ නැති. ඒත කලින් වඩා අපිට දෙයක් දැන් කරගන්න පුළුවන් කියන හැඟීම තියෙන්න ඕනේ. හරිද? තව දවස් දෙකක් තමයි රිවිෂන් එක පටන් අරගෙන. ඒක ලබන සතියේ සමුදට අපි ආපහු දීපද ප්‍රමේයත් ඔය වගේම වලට පුළුවන් කරලා දෙන්න මේ. හරි ලකුණු දාගෙන පුතේ බලන්න විනාඩි 5ක් දීලා අනිත් ගණන් දෙක බලනවා මම. ඉක්මන් කරන්න. දැන් වැඩ කරන්න පුතේ රිවිෂන් පන්ති ඇතුලේ ආයි දඟල කතා කර වෙන වැඩ කර ඉන්න බෑ.
ඉවරයි. හරි. පොඩි බලමු ඉක්මනට 23 24 ගණන් දෙක. දෙකනේ 23 සහ 24 ගණන් දෙක ඉක්මනට බලමු පුතේ. දැන් කතාව නවත්තන්න ඕනේ. දැන් ඔය මොකද කරන්නේ? පැත්තෙන් තියාවුවා. තුඩින් තියන්න. අපරාධ නැත්තා. දැන් උඹලා ජීවිත අපරාධේ. ඇයි ගණන් හදන්නේ නැන්නේ? දැන් මේ දෙක හදලා ඉවරද? නෑනේ. දෙකම නෑනේ. ඒකනේ හොඳයි නේ බලන්නකෝ. එකක් ඉවරයි. දෙකම භාග ඉවරයි. එහෙම බෑනේ පුතේ භාගයක් හදලා හරියන්නේ නෑනේ. සම්පූර්ණයෙන් හදන්න එපානේ. तो मैसेज දැම්මෙත් භාගෙට නෑනේ. मैसेज දැම්මෙත් භාගෙට දැන් ඔය ෆෝන් එක අරගෙන හොරෙන්. හරි. කො පුතේ? කො මේ කැමරාව නෑනේ. අහගන්න පුතේ. දැන් මේක මේ ඊළඟ ගාන. කො ගානක් නෑ. වань මේක 23 ගාන ඈ. 20යි 23 අහගන්න. 20යි 23 ඒල් පේපර් එකේ ගාන. මට ගාන තියෙන්නේ පුතේ මේ සුමට තිරස් මේසයක් මත එකම සරල රේඛාව දිගේ පිළිවෙලින් 2u u වේග වලින් එකිනෙක දෙසට චලනය වන එකක ස්කන්ධය mu a හා b අංශ දෙකක් සරල ලෙස මේක දීලා තියෙන රූප සරලට සරල ලෙස මෙමෙති ගැටෙනවා කියලා කියන්නේ. a හා b හි ප්‍රත්‍යාගතික සංගුණක e වේලු ගැටුමෙන් පසු a හා b වල ප්‍රවේග සොයා මෙතනත් කියනවා මේ e වලගේ 1/3 නම් හරි ප්‍රවේග හොයන්න කියලා කියන ඉස්සතර e ඇසුරෙන් තමයි ප්‍රවේග හොයන්නේ. නම් කියන දේ අනුලං ගන්න එක පැත්තකට විතරයි. කියන්නේ e කියන එක 1/3 කියලා භාවිතා කරලා a ගේ නිශ්චිතතාවයට පැමිණෙන බව පෙන්වන්න කියලා තියෙන්නේ. දැන් පුතේ මේ ඒක නම් ලේසි. කලින් අවුරුදු දෙකකට පොඩ්ඩක් වෙනස්. සාපේක්ෂ ප්‍රවේගය මෙතනදී අයින් වෙලා. මේ අවුරුදු දෙකෙන් දෙක තිබිලා තියෙන බා රටාවක් නෙවල නැද්ද කියලා. ඔය පුතේ උඹලා පාස් පේපර්ස් ටික ලස්සනට පිළිවෙලට කරගෙන යනවා නම් අපිට ඇත්තටම මේ මොන වගේ ගාණක් මොන මට්ටමකක්ද දෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් පේපර් එක ඇතුලේ. දැන් මේ බලන්න ළඟ අවුරුදු දෙකෙන් දෙක වෙනස් වෙලා යන පේපර් එක. මේ ඒතර ගිය අවුරුද්දේ පේපර් එක වගේ එකක් මේ අවුරුද්දේ පේපර් එකේ හම්බ වෙයි. ඔතන තියෙන්නේ V1 මේ තියෙන්නේ V2 මෙන්න A මෙන්න B. දැන් පුතේ අපිට ඕන ගැටුවෙන් පස්සේ ප්‍රවේග හොයන්න. අර ලේසි. අපි දානවා පුතේ මොකද්ද මෙයාගේ? පද්ධතිය සලකන්න. පුතේ මෙයාගේ පද්ධතිය සලකලා දානවා i සමානයි ඩෙල්ටා mv කියන එක. මේ දිශාවට. තොර පුතේ පද්ධතියේදී ආවේගී බලය බිඳුවයි. ගම්මිතා වෙනස පසු ගම්මිතාරින පෙර ගම්මිතාවේ. m වතාවක් v1 ධන m වතාවක් v2 ඍණ පෙර ගම්මිතාවේ කියන්නේ m වැඩි කිරීම 2u දිශා අනිත් පැත්තේ හින්දා ගම්මිතාවේ ඍණ m වතාවක් u සුළු වෙදී m m පදේ කැපෙනවා. බිඳුව සමානයි v1 ධන v2 ඍණ සුළු වෙද්දී u පදයක් විතරයිනේ. මෙහෙට එනකොට ධන u මේ තියෙන්නේ v1 ධන v2 සමීකරණ අංක 1. හරිනේ පුතේ. එහෙනම් ලේසියි. දැන් දානවා පුතේ මොකද්ද අපි? නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. දහගන්න. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය දැම්මහම පුතේ මට හම්බෙන්නේ කෙලවරින් පටන් ගන්න. v2 ඍණ v1 සමානයි ඍණ e වතාවක්. මෙයා අනිත් පැත්ත හරවද්දි ඍණ u ඍණ 2u සුළු වෙද්දි පුතේ v2 ඍණ v1 ඍණ 3u වැඩි කිරීම ඍණ e කියන්නේ 3i EU කියලා. ඔන්න සමීකරණ අංක 2. දැන් මට මේ දෙන්න සුළු කරලා ප්‍රවේග දෙක හොයන්න බැරිද? අපෙන් පුතේ ප්‍රවේග දෙකම අහනවද ගානේ? ඔව් ප්‍රවේග හොයන්න කියලා දින දෙකේම. පුතේ එහෙනම් මම ලේසියෙන්ම පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණ එකතු කරන්නම්කෝ. එකතු කරගමු පුතේ මොකද වෙන්නේ? v1 පදේ කපලා යනවා v2 දන v2 කියන්නේ ඔන්න 2යි v2 කියලා එනවනේ. එකතු වෙද්දි පුතේ මේ දෙන්න එක එකතු කරන්න. u දන 2යි EU කියලා තියෙන්නේ. එහෙනම් 2යි v2 සමානයි u ගත්ත එළියට 1 දන 2යි e එකක් තියෙන්නේ. එහෙනම් v2 වල උත්තරේ u වතාවක් 1 දන 2යි e බෙදීම 2යි. දැන් පුතේ මට මේකේ මේ v1 හොයන්න නැත්තේ බෑනේ. එයා හොයන සමීකරණ අඩු කරන වැඩේ හරිනේ. එකෙන් අඩු කරමු පුතේ දෙවෙනි සමීකරණේ. ඒතර තියෙන්නේ v1 දන v2 ගෙන් අඩු වෙනවා v2 ඍණ v1
පළවෙනි සමීකරණය කියන්නේ u ගෙන් අඩු වෙනවා 3i eu එකක් නේ 3i eu එක. මෙයාට මෙයා කපලා යනවා. පුතේ ඔය තියෙන 2i v1 u ගත්ත එළියට 1 ඍණ 3i e. එහෙනම් v2 සමානයි u බෙදීම දෙවතාවක් 1 ඍණ 3i e කියලා එනවා. දැන් ගානේ පුතේ මොකද්ද කියන්නේ මේ? දැන් පුතේ මට ගාන කියනවා e වලගේ 1ට 3 නම් ගැටුමෙන් පසු ඒ නිශ්චලතාවයට පැමිණෙන බව. දැන් බලන්න e සමානයි 1ට 3 නම් v2 සමාන වෙන්නේ මොකද? සෝරි ගැටුමෙන් පස්සේ අපිට අහලා තියෙන b වල ප්‍රවේගය නේද? d වල ප්‍රවේගයද? මෙතන v1 නේ සෝරි v1 නේ බා. ගැටුමෙන් පස්සේ a වල ප්‍රවේගය කියන්නේ v1 ගේ ප්‍රවේගය බිඳුව කියලා පෙන්වන්න ඕනේ ගැටුමෙන් පස්සේ. පැහැදිලිද කියන එක? පුතේ එහෙනම් මට කියන්න මෙයාගේ v2ට හම්බෙන උත්තරේ v1ට ලැබෙන උත්තරේ බිඳුව කියලා පෙන්වන්න ඕන නේද? එහෙනම් u බෙදීම දෙවතාවක් 1 ඍණ 3 වැඩි කිරීම කියන්නේ 1ට 3යි. මේ දෙන්න කපලා යනවා. සුළු කරාම පුතේ එන්නේ u බෙදීම 2 වැඩි කිරීම බිඳුව ලැබෙන උත්තරේ බිඳුවයි. හරිනේ? එම නිසා මක් වෙනවද ගැඩුවෙන් පස්සේ එයාගේ ප්‍රවේගය 0 වේ කියලා ලියන්න. ප්‍රවේගය 0 වේ. 0 වේ. ප්‍රවේගය හරිනේ පුතේ පැහැදිලි නේද? පොඩි සරල දෙයක් තියෙන්නේ. හරි. දැන් මේ බලන්න මේ අපි දැන් අවුරුදු 5ක් හදලා ඉවරනේ අවසාන ළඟ අවුරුදු 5 අවසාන එකත් බලන්න 20යි 24 ඒල් පේපර් එකේ ගාන. බලමු පුතේ ඒ ගානේ කොහොමද තියෙන්නේ කියලා. අහක කතා නවත්තලා අහගන්න ඕනේ. පුතේ මොකද හදලා ඉවරද? ඉවරයි. හොඳයිනේ බලන්න උත්තර කියන්නක් ගාලා. හදනවා. ඉතින් හදන්නේ පුතේ වෙන වැඩ කර කර හිටියේ. ඕ. මම යබා. හදන්න ඕනේ. වෙන කල්පනාවක් හිටියේ මොන පරක් ගහගෙන හේතුවක් දාගෙන අත් දෙවිට අස්සෙට තියාගෙන ඊට පස්සේ හේතු වෙලා නේද? හදන්න ඉක්මනට හදන්න ගන්න. ඊළඟ ගන්න පුතේ බලන්න. 24 ගන්නට කියනවා ස්කන්ධ දෙකයිම වූ a අංශුවක් හා ස්කන්ධෙම වූ b අංශුවක් සුමට තිරස් මේසයක් පෙර සරල රේඛාවක් දිගේ පිළිවෙලින් u හා 3u වේග වලින් එකිනෙක දෙසට චලනය වෙමින් සරල ලෙස ගැටේ. ගැඩුවෙන් පස්සේ ab වල ප්‍රවේගය ප්‍රත්‍ය සංගුණ e වේලු. මෙතන මේ මම ගාන වෙනස් කරන්න කියලා කිව්වා. හරි නේද? ගාන බලමුකෝ ඉස්සෙල්ලාම. අපිට මොනවා කරන්නත් පුතේ ඉස්සෙල්ලා මේ දෙන්නේ ප්‍රවේග වහන් ඉන්න බෑනේ. මොකද මේ දෙන්නගේ අපිට තියෙන්නේ කොහොමද ස්කන්ධ දෙක? එකක a මෙයා b මෙයා 2m මෙයා වෙන්නේ පුතේ m. පිළිවෙලින් එකිනෙක දෙසට එන්නේ මෙයා u ප්‍රවේගයෙන් මෙයා 3u ප්‍රවේගයෙන්. ඔහොම එනවා කියන්නේ. ගැඩුමෙන් පස්සේ මේ දෙන්නගේ ප්‍රවේග හොයමු. e වලගේ මේ ප්‍රත්‍යසංගුණ e කියලා ගන්න කියනවා. මෙන්න a මෙන්න b ස්කන්ධවල වෙනසක් නෑ. මෙයා 2m මෙයා m. මෙයා v1 මෙයාගේ ප්‍රවේගයේ පුතේ v2. පැහැදිලි කියන තේරුණාද? හරි දැන් මෙයාගේ කෙලින්ම පුතේ දානවා මොකද්ද අපි? මං දාන්නම් මෙයාගේ පද්ධතිය සලකලා. මොකද්ද? i සමානයි ඩෙල්ටා mv කියන එක. දාන්නම් මේ දිශාවට. ඒතර ගම් ආවේගය බිඳුවයි පද්ධති සලකද්දි. පසුගම්මිතා හරින පෙරගම්මිතා. පසුගම්මිතාවේ කියන්නේ 2m වතාවක් v1 ධන m වතාවක් v2 ඍණ. පෙරගම්මිතාවේ කියන්නේ 2m වතාවක් u මේක ඍණ වෙනවනේ. 3m u වෙන්නේ. mට m පදේ කපලා යනවා. සුළු කරගත්තාම පුතේ එන්නේ බිඳුව සමානයි. මේ තියෙන 2i v1 ධන v2 ඍණ. සුළු වුණාම පුතේ මට හම්බ වෙන්නේ ධන u එකක් නේද? 2i u ඍණ 3i u කියන ඍණ u වෙනවා. ධන u එකක් එන්නේ. ඒතර මේ පදේ මෙහෙට ගියාම ඍණ u එකක් නේද එන්නේ? බලන්න උත්තර හරිද ආවා කියලා. පුතේ මෙහෙම එකක් දාවේ පළවෙනි සමීකරණේ. හරිද? සුළු වැරදුනා කොහේරි? මට ගාන පුතේ කියන්නේ දෙසට චලිත වෙන මේ සම සරල එකක්දී පිළිලෙන් u වේගන එකනේ දෙසට චලිත වේලු. ඉතින් මොකක්ද අවුල තියෙන්නේ? ඉතින් ඒක අවුල නැහැ නේ මට. මමනේ ගන්නේ මට ඕන විදිහට මම හදාගත්තා. උත්තරේ නේ කියලා පෙන්නුම අවුල නැහැ. මට මෙහෙම ගත්ත කියලා අවුල නැහැ. කොහොම ගත්තත් ඒක මං ගන්න දිශාව කොහොමවත් අවුල නැහැ. පස්සේ ඊට අසමානතාවය ගන්නේ මං ඒක ඕනේ මට. නේද? මට පස්සේ කියනවා මොකද b වල ප්‍රවේගය ප්‍රතිවිරුද්ධුණා කියලා ඔහම ගාන කියනවනේ. මම ගෝණ ගාන වෙනස් කරගන්න කියලා නේද? ඒතර ඒක ඕනේ අසමානතාවයනේ. ඔයා මෙතන ගද්දි ගැඩුවෙන් පස්සේ ප්‍රවේග අපිට ඕන දිශාවට දාගන්න ඕනේද? එහෙම ගන්න ඒක මට කැමති පැතිරට දාගත්තා හැකි. ධනාවොත් ඒ පැත්තට තියෙන ඍණාවොත් ප්‍රතිවිරුද්ධ පැත්තට තියෙන්නේ. අපිට ගන්න තාකට ඒ කියන්නේ අපිට බැරි හින් තමයි අර අසමානතාවයක් ගන්න කියලා තියෙන්නේ.
එහෙම කරලා ඒ ඊට මේ අසමානතාවය පෙන්වනවා එච්චරයි. තේරෙනවද කියන්නේ පැහැදිලිද? දැන් පුතේ බලන්නකෝ මෙයා හරිනේ. දෙවෙනි එක බලන්න පුතේ දැන් පද්ධතියට දැම්මා. දැන් දානවා ආගන්න නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියම දාන කෙලවරින් පටන් ගත්තා. v2 ඍණ v1 සමානයි ඍණ e වතාවක්. මෙයා අනිත් පැත්ත හරවද්දි ඍණ 3u ඍණ u සුළු කරාම v2 ඍණ v1 සමානයි 4u e සමීකරණ අංක 2. දැන් පුතේ මට බැරිද මුන් දෙන්න සුළු කරලා මට මේක දෙන්නගෙන් ප්‍රවේග අහලා තියෙනවද? ගැටුවෙන් පස්සේ ප්‍රවේග අහලා තියෙනවා. පුතේ එහෙනම් මට කියන්නකෝ ගැටුවෙන් පස්සේ ප්‍රවේගවල තියෙන්නේ මොකද්ද? මේ දෙන සුළු කරගමු. මම මේක ලේසියෙන්ම පළවෙනි සමීකරණය අඩු කරගත්තොත් දෙවෙනි සමීකරණයෙන් හම්බෙන්නේ 2v1 ධන v2 ගෙන් අඩු කරගන්නවා v2 ඍණ v1 එක. පළවෙනි සමීකරණේ තියෙන්නේ ඍණ u එකක් අඩු කරනවා 4u e එකක්. සුළු කරගත්තාම පුතේ මේ පදේට මේ පදේ කැපෙනවා. මෙතන සුළු නහම වෙන්නේ 3යි v1 එකක්. මෙතන ඍණ u පදයක් ගත්තොත් එළියට 1 ධන 4යි e එකක් එනවා. v1 එන්නේ ඍණ u බෙදීම 3 වතාවක් 1 ධන 4යි e කියලා එකක්. ඔන්න ප්‍රවේගය අපිව v1 ට උත්තරයක් ගත්තා. පුතේ v2 ට උත්තරයක් ගන්න බැරිද? පුළුවන්. v2 ට උත්තරයක් ගන්න v1 අයින් කරන්න ඕනේ. අයින් කරන්නේ කොහොමද? පළවෙනි සමීකරණයට එකතු කරනවා දෙවෙනි සමීකරණේ වැඩි කරලා දෙකෙන්. පළවෙනි සමීකරණේ තියෙන්නේ 2යි v1 ධන v2 ට එකතු කරනවා මෙයා දෙකෙන් වැඩි කරගත්තාම කියලාද? 2යි v2 ඍණ v1 කියලානේ. සුළු කරගත්තාම පුතේ මට හම්බෙන්නේ පළවෙනි සමීකරණේ තියෙන්නේ ඍණ u එකක්. මෙයා දෙකෙන් වැඩි කරගත්තාම 8යි u e එකක් එන්නේ. කියන පැහැදිලිව තේරුණාද? හරිනේ පුතේ. එහෙනම් සුළු වෙද්දී මම මෙතන සුළු කරා වැඩි වෙනවනේ මේක. වැඩි කරාම මෙයාට මෙයා කැපෙනවා. 3යි v2 එකක් එන්නේ. u ගත්ත එළියට. එතන හම්බෙන්නේ පුතේ 8යි e ඍණ එකක් නේද? එතන පුතේ මට කියන්න මෙයාගේ v2 වලට ආපු උත්තරය මොකද්ද? u වතාවක් 8යි e ඍණ 1 බෙදීම 3 කියලා. පැහැදිලිනේ? දැන් පුතේ මට ඊට පස්සේ ගාන කියනවා මොකද්ද? a හා b අතර ප්‍රත්‍යක්ෂ සංගුණ e වේලු e වලගේ මට ගානේ වෙනස් කරගන්න කියලා තියුවේ මොකද්ද පුතේ මම? ඕකේ මේ ගැඩුවෙන් පස්සේ b ගේ ප්‍රවේගය ප්‍රතිවිරුද්ධ වෙනවා කියලා කිව්වනේ. එහෙනම් b ගේ ප්‍රවේගය ප්‍රතිවිරුද්ධ වෙනවා කියන එකේ තේරුම අපි ගත්තේ b ගේ ප්‍රවේගය ප්‍රතිවිරුද්ධ වෙන්නමයි. නේද? ඒ b කලින් තිබ්බේ මේ පැත්තට මම ලකුණු කරගත්තේ b මෙහෙට තියෙනවා කියලා. b ගේ ප්‍රවේගය ප්‍රතිවිරුද්ධ වීමට ලියන තරකය මොකද්ද? b ගේ ප්‍රවේගය ප්‍රතිවිරුද්ධ වීමට මොකද්ද වෙන්න ඕනේ කියන්නේ? v2 ධන ඍණද වෙන්න ඕනේ. ධන කියන අය? ධන කියන අය? ඍණ කියන අය? ධනත් නැහැ ඍණත් නැහැ බං. ධන කියන අදුසන් ඉස්සෙල්ලාම කො අනිත් කට්ටිය පිළිවෙස් අනිත් කට්ටිය කො ධන ඍණද වෙන්න ඕනේ. b වල ප්‍රවේගයේ ප්‍රතිවිරුද්ධ වෙන ධන ඍණද වෙන්න ඕනේ. v2 ගගේ ධන උත්තරද ඍණ උත්තරද වෙන්න ඕනේ. ගෑල්ලමයි මොකටද තවුලන්නේ නැහැ. මං අහන දේ සරලව හිතහන්කෝ. b වල ප්‍රවේගයේ ප්‍රතිවිරුද්ධ වෙන්න මං ගත්ත v2 වලගේ ධන උත්තරයක්ද ඍණ උත්තරයක්ද වෙන්න ඕනේ. ධන උත්තරයක්. ඇයි බං ගානේ තිබ්බේ මේක හිතන්න දෙයක් තියෙන බං ඕන ඇස්පේනෙකුට මේක තේරෙනවනේ. ඇයි b වල ප්‍රවේගයේ තිබ්බේ මුලින් මෙහෙටනේ. ප්‍රතිවිරුද්ධ නැගෙන ප්‍රවේගය අනිත් පැත්ත වෙන්න බෑනේ. අනිත් පැත්ත දාන්නේ මම මේක ලකුණු කරගත්තේ. නේද? එහෙනම් මෙයා ධන වෙන්නේද ඕනේ. එහෙනම් අපි එහෙනම් ධන බීමට නේද අපි අසමානතාවයක් අරගෙන තියෙන්නේ. එහෙනම් b2 කියන එක විශාලයි බිඳුව විය යුතුයි නේද? නැත්නම් උඹලා මේ අවුරුද්ද ගාන ගොඩක් උන් කරලාදී වැරද්දක් ඕක. ප්‍රතිවිරුද්ධයි කියලා කිව්ව ගමන් ඕකේ v2 වල ගිරණ කරගත්ත ගොඩක් ළමයි. අර හිතන්නේ නැතුව ගාන. තේරුණාද? පුතේන බලන්න මෙයාගේ v2 ගියාගේ මෙන්න u බෙදීම 3 වතාවක් 8යි e ඍණ 1 විශාලයි බිඳුවයි. හරිනේ පුතේ. සොළුනහම 3න් වැඩි කරගත්ත 3 අයින් කරා u ගින් වැඩි කර බෙදුවා u අයින් කරයි මේ ඔක්කොම ධන උත්තර ගැටලුවක් නෑ මට. එහෙනම් ඉතුරු වෙන්නේ පුතේ මොකක් කියලාද? 8යි e ඍණ 1ට වඩා කුඩයිලු බිඳුව මේ පදේ මෙහෙට දාගන්න 8යි ඊට වඩා කුඩයිලු 1. එහෙනම් e කුඩයි කියලා කියනවා පුතේ 1යට 8. අසමානතාවය එහෙම නේ තියෙන්නේ. ඒ කෙනාගේ මේ අගඩ විශාලයි කියලා කියන්නේ. සරලයිනේ තේරුණානේ? ඒතර මේ ගිය අවුරුද්දට කලින් අවුරුද්ද මේ පාර නෙමෙයි ගිය අවුරුද්දේ පෙරේ ගාන. ඒතර මේකේ ලකුණු දෙනකොට පුතේ මේකත් අර වගේමයි ඈ. මේකේ ලකුණු පුතේ මෙයාට 5යි.
මේකේ ලකුණු පහ මම මේ සාමාන්‍ය දෙන විදිය පුතේ එකේ පොයින්ට් එක සමහරලාට මේ ලකුණු දෙන විදිය වෙනස් වෙලා තියෙන්න පුළුවන් පොඩි පොඩි වෙනස්කම් හරිද සාමාන්‍යයෙන් දෙන්නේ මේ නිව්ටන්ගේ පරීක්ෂණාත්මකීමේ ලකුණු 5කුයි රේඛීය ගම්‍යතා සංස්කෘතියේ ලකුණු 5කුයි ඒක සුළු කරලා ප්‍රවේගය හොයනවට වෙන වෙනම ලකුණු 5කුයි අවසාන තරකේ මේක තරකේ දැම්මට දාලා සුළු කරලා උත්තරේ ගත්තා ලකුණු 5කුයි ලකුණු 25යි ඔය තියෙන්නේ දැන් ලකුණු කීයක් තියෙනවද කියලා අපි 23 ගානෙත් ලකුණු දාගෙන නැහැ ඒකත් දාගන්න ඕනේ පුතේ කට්ටියම ආගන්න මේකෙත් ලකුණු දාන්න පොයින්ට් එක පුතේ මොනවද තිබ්බේ මේකත් එහෙනම් මේ ලකුණු 5යි මේක දැම්මම ලකුණු 5යි v1 v2 හෙව්වට අපිට දැන් තේරෙනවා ලකුණු දෙන පොයින්ට් ටික v1 v2 හෙව්වට ලකුණු 5යි මේ අවසාන තරකෙට ලකුණු 5යි. ඒතර ලකුණු ඔක්කොම කීයද 25යි